ආයිබෝවන් කියලා පිළිගන්නවා අස්සසුම සම්බන්ධයෙන් අලුත්ම තොරතුරකට. අස්සසුම සම්බන්ධයෙන් අලුත්ම තොරතුරක් තමයි ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න සියලුම අස්සසුම ප්‍රතිලාභීන්ට වැදගත් වෙන තොරතුරක් තමයි අද වීඩියෝ එකේදී අරගෙන වෙලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක අවසානයේත් එක්ක රැඳී සිටින්න. ඉතින් ඒ වගේම ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් මොකද කියනවා නම් මෙන්න මේ වගේ අස්සසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු අපේ නාලිකාව හරහා ඔයාලට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකින්ද හැම කෙනෙක්ම අපේ අස්සසුම තොරතුරු 2026 YouTube නාලිකාව subscribe කරලා එකතු වෙලා ඉන්න අපේ නාලිකාවත් සමග දිගටම. ඉතින් ඒ වගේම අස්සසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න निराකරණය කරගන්න ඔයාලට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඒ වගේම පල්ලෙහා comment box තියෙනවා. comment එකක් දාගෙන යන්න. ඔයාලට අස්සසුම සම්බන්ධයෙන් කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් මුදල් සම්බන්ධයෙන් හෝ බැංකුව විස්තර සම්බන්ධයෙන් මොකක් හරි අස්සසුම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. ඉදිරි වීඩියෝස් වලදී ඒවට පිළිතුරු මම අරගෙන එන්නම්. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී සාකච්ඡා කරමු මෙන්න මේ මාර්තු මාසයෙන් ඔන්න ඔය විදිහට අස්සසුමෙන් අයින් කරනවා කියලා සඳහන් කරලා තිබ්බා. ඉතින් ඔන්න ඒක රජයෙන් තමයි මේ නිවේදනය අස්සසුම ප්‍රතිලාභී මණ්ඩලයෙන් තමයි මේ නිවේදනය සඳහන් කරේ. ඉතින් ටීවී channel වලත් මෙන්න මේ විස්තරය දිගටම ගියා. දිලිඳු සහ අන්ත දිලිඳු කාණ්ඩ දෙක යටතේ ඉන්න කට්ටියගේ අස්සසුම 85000කට වැඩි අධික ප්‍රමාණයකගේ අස්සසුම කපනවා කියලා. ඉතින් ඒ කියන්නේ දිලිඳු සහ අන්ත දිලිඳු කියන්නේ රුපියල් 10000 කණ්ඩායම. ඉතින් ඔයාටත් රුපියල් 10000ක් නම් අස්සසුමෙන් ලැබෙන්නේ. ඉතින් ඔන්න ඔයාටත් අස්සසුම අයින් වෙන්න සම්භාවිතාවය තියෙනවා. ඉතින් ඉදිරියේදී තොරතුරු වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ තොරතුරු මම හැමදාම කියනා වගේ වෙනස් වෙන්න පුළුවන් තොරතුරු. ඉතින් වෙනස් වුණ ගමන් ඔයාලව දැනුවත් කරනවා අපේ නාලිකාවෙන්. ඉතින් දිලිඳු කියන්නේ රුපියල් 10000 කාණ්ඩය, ඒ වගේම 17000 කාණ්ඩය, 17500 කාණ්ඩය තමයි අන්ත දිලිඳු කියන්නේ. ඉතින් ඔන්න ඔය කණ්ඩායම් දෙකෙන් දිලිඳු කාණ්ඩයෙන් ඒ කියන්නේ රුපියල් 10000 හම්බෙන කාණ්ඩයෙන් 23000 ගාණක් සහ අන්ත දිලිඳු කාණ්ඩයෙන් 50000 ගාණක කාණ්ඩයක් තමයි මෙන්න මේ විදිහට අයින් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකට හේතුව මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලියෙන් පසුවත් තවමත් බැංකු බිලුම් තොරතුරු ඇතුළත් කරලා නැති කණ්ඩායම් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බලමු ඉතින් ඉදිරියේදී මොකක් වෙයිද කියලා. ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ ඔයා තාමත් බැංකු තොරතුරු විස්තර දීලා නැත්නම් ඔයාලට පුළුවන් දැම්මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආස්සසුම සුබසාධක මණ්ඩලයට ගිහිල්ලා ඔයාලගේ බැංකු තොරතුරු ඔයාලගේ සිස්ටම් පද්ධතියට ඇතුළත් කරගන්න එක. හරි, ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. අස්සසුම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමුතුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.